ආයිබෝවන් හැමෝටම අපි හැමෝගෙම මුළු තැන්ගේ නැතුවම බැරි දෙයක් තමයි තක්කාලි. හැබැයි මේ හැමදාම දකින්න රතු පාට සරල ගෙඩිය ගැන අපි ඇත්තටම කොච්චර දේවල් දන්නවද? මොකද මේක ඇතුලේ සෞඛ්‍ය රහස් වගේම අපි හිතන්නේවත් නැති පොඩි අවදානමුත් හැංගිලා තියෙනවා. ඉතින් අපි අද බලමු තක්කාලි වල ඇත්ත කතාව මොකක්ද කියලා. හරි, එහෙනම් අපි පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. අපි කවුරුත් කෑමට ගන්නේ එළවලුවක් විදිහට නේද? ඒත් කවුරු හරි කිව්වොත් තක්කාලි කියන්නේ ඇත්තටම එළවලුවක් නෙවෙයි පළතුරක් කියලා. පොදුම හිතෙයි නේද? ඔව්, ඒක ඇත්ත. උද්භිද විද්‍යාව පැත්තෙන් බැලුවොත් තක්කාලි කියන්නේ පළතුරක්. බලන්න, තක්කාලි ගැන තියෙන පුදුම හිතන කතා වලින් මේ පළවෙනි එක විතරයි. හරි, එහෙනම් අපි පොඩ්ඩක් විද්‍යාව පැත්තට යමු. තක්කාලි වලට විද්‍යාත්මක නමක් තියෙනවා. ඒ තමයි සොලානම් ලයිකෝපසිකම්. මේවා අයිති වෙන්නේ සොලනේසියේ කියන ශාක පවුලට. මෙතන තමයි පුදුම තියෙන්නේ. මේ පවුලම තමයි අර්ථපල් වම්බටු වගේවත් ඉන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම ළඟ නෑදෑරු. මේ පුදුම පළතුර මුලින්ම ආවේ දකුණු ඇමරිකාවේ ඇන්ඩිස් කඳුකරෙන්. හොඳයි, දැන් බලමු ඇයි මේ පොඩි රතු ගෙඩි අපේ සෞඛ්‍යයට මෙච්චරම හොඳ කියලා. තක්කාලිය ඇතුලේ මොනවද මේ හැංගිලා තියෙන ගුණ? අපි මේ සුපිරි බලයන් ගැන එකින් එක කතා කරමු. තක්කාලිය තුලේ ඉන්න නියම සුපිරි වීරයා තමයි ලයිකෝපීන්. අනේක තමයි තක්කාලි වලට අර ලස්සන තද රතු පාට දෙන්නේත්. ඉතින් මේ ලයිකෝපීන් කියන්නේ මොකක්ද? ඒක හරිම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. සරලවම කිව්වොත් අපේ ශරීරයේ සෛල වලට හානි කරන නිදහස් රෙඩිකලුන් කියලා පොඩි හතුරෙක් ඉන්නවා. අනේ හතුරන්ව පන්නලා දාන ආරක්ෂකයෙක් තමයි මේ ලයිකෝපීන් කියන්නේ. මේකේ තියෙන වැදගත්ම දේ තමයි ලයිකෝපීන් වලට පිළිකා සෛල වර්ධනය වෙන එක නවත්තන්න පුළුවන් කියන එක. අලුත් පර්යේෂණ වලින් පවා හොයාගෙන තියෙනවා විශේෂයෙන්ම පුරස්ති ග්‍රන්ථිය, පෙනහළු සහ ආමාශය ආශ්‍රිත පිළිකා හැදීමේ අවදානම අඩු කරන්න තක්කාලි වලට බුදුම හැකියාවක් තියෙනවා කියලා. හදවත ගැන කතා කරොත් තක්කාලි කියන්නේ හදවතේ නියමම මිතුරෙක්. ඒ කොහොමද? එකක් තමයි රුධිර පීඩනය. ඒ කියන්නේ ප්‍රෙෂර් එක පාලනය කරනවා. අනිත් එක අපේ ශරීරයේ තියෙන අහිතකර LDL කොලෙස්ටරෝල්, අපි කියන්නේ නරක කොලෙස්ටරෝල් කියලා. අන්න ඒක අඩු කරනවා. ඉතින් මේ දෙකම නිරෝගී හදවතකට නැතුවම බැරි දේවල්. ලස්සන සමක් සහ හොඳ ඇස්පෙනීමක් ගැන හිතන අරටත් තක්කාලි කියන්නේ නියම දෙයක්. මේකේ තියෙන විටමින් C සහ අර අපි කලින් කතා කරපු ලයිකෝපීන් එකතු වෙලා හිරුවෙලියෙන් සමට වෙන හානිය අඩු කරලා සම රැලිවටන එක පාලනය කරනවා. ඒ විතරක් නෙවෙයි, වයිටමින් A ගොඩක් තියෙන නිසා ඇස්පෙනීම දියුණු කරන්නත් ලොකු උදව්වක් දෙනවා. ආහාර දිරවීමේ ක්‍රියාවලිය හරියට කරගන්නත් තක්කාලි උදව් වෙනවා. ඒකට හේතුව තමයි තක්කාලි වල ගොඩක් වතුරයි ශරීරයට ගොඩක් වැදගත් කෙඳි. එහෙම නැත්නම් ෆයිබර්නුයි තියෙන එක. මේ නිසා මලබද්ධතාව වගේ අපහසුතා වළක්ව ගන්න නියමෙටම උදව් වෙනවා. හරි, අපි මෙච්චර වෙලා කතා කළේ තක්කාලි වල තියෙන හොද ගැනනේ. ඒත් හැම කාසියකම වඩේ දෙපැත්තක් තියෙනවා. තක්කාලි ඕනෑවට වඩා කෑවොත් එහෙම නැත්නම් සමහර අයට පොඩි අහිතකර බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. අපි දැන් බලමු මොනවද ඒ සැඟවුණු අවදානම් කියලා. දැන් තක්කාලි වල ස්වභාවිකවම පොඩි ආම්ලික ගතියක් තියෙනවා. ඒකට හේතුව තමයි මැලික් සහ සිට්‍රික් කියන අම්ල වර්ග මේවේ තියෙන එක. ඉතින් ગેස්ට්‍රයිටිස් තියෙන, එහෙම නැත්නම් නිතරම පපුවේ දැවිල්ල එන කෙනෙක් නම් තක්කාලි ටිකක් වැඩිපුර කෑවොත් අර අපහසුතාවය තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. වකුගඩු ගල් ගැනත් අපි පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕන. විශේෂයෙන්ම තක්කාලි ඇටවල කැල්සියම් සහ ඔක්සලේට් කියන දේවල් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට නම් මේක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි වකුගඩු වල ගල් හැදෙන්නට නැඹුරුතාවයක් තියෙන කෙනෙක් නම් තක්කාලි කන ප්‍රමාණය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක හොඳයි. ඊට අමතරව හරිම සුළු පිරිසකට තක්කාලි වලට ආසාත්මිකතා, ඒ කියන්නේ ඇලර්ජික් වෙන්න පුළුවන්. සමේ පළු දානවා, කිවිසුම් යනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම හරිම කලාතුරකින් තක්කාලි වල තියෙන සොලිනින් කියන සංයෝගය නිසා සමහරුන්ගේ සන්ධි වේදනාව වැඩි වෙන්නත් පුළුවන්ලු. ඉතින් මේ හොඳයි නරකයි දෙකම දැනගත්තට පස්සේ අපි කොහොමද තක්කාලි වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්නෙ? අපි දැන් බලමු මේ දෙකම බැලන්ස් කරගෙන නුවණක්කාර විදියට තක්කාලි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එහෙනම් කතාවේ සාරාංශය හරිම පැහැදිලි. එක පැත්තකින් පිළිකා මාර්ධනීය හෘද සෞඛ්‍ය වගේ ලොකු වාසි තියෙනවා. අනික් පැත්තෙන් ආම්ලිකතාවය වකුගඩු ගල් වගේ සැලකිලිමත් වෙන්න ඕන කාරණා ටිකකුත් තියෙනවා. මෙතනදී වැදගත්ම දේ තමයි තමන්ගේ ශරීරය ගැන හිතලා මේ දැනුම පාවිච්චි කරලා බුද්ධිමත්ව තීරණයක් ගන්න එක. මෙන්න මේක තමයි මතක තියාගන්න ඕනම රහස. තක්කාලි උයනකොට අර පිළිකානාශක ගුණේ තියෙන ලයිකෝපීන් ශරීරයට උරා ගන්න එක ලේසි වෙනවා. හැබැයි තක්කාලි අමුවෙන් සලාදයක් වගේ කනකොට විටමින් C තමයි උපරිමයෙන්ම ලැබෙන්නේ. ඒ කියන්නේ උයලත් හොඳයි, අමුවෙනුත් හොඳයි. වාසිය ලැබෙන විදිය විතරයි වෙනස් වෙන්නේ.
එනම් මේ ඔක්කොම කරුණුත් එක්ක තමන්ගේ සෞඛ්‍යයට උපරිම ප්‍රයෝජනයක් ගන්න තක්කාලි පාවිච්චි කරන්න ඕන හොඳම ක්‍රමය මොකක් වෙන්නේ ඇතිද? උයපු තක්කාලිද අමු තක්කාලිද? සමහර විට හොඳම උත්තරේ තියෙන්නේ මේ දෙකම සමබරව පාවිච්චි කරන එකේ වෙන්න පුරුවන්. ඒ ගැන හිතන්න ඉඩ තියලා තවත් මේ වගේ විමසුමකින් හමු වෙනතුරු ඔබට ආයිබෝවන්.